Hello, hi I'm BB. Welcome to Wonder Bee. ඔයාලා එනවද මාත් එක්ක ගමනක් යන්න? එහෙනම් යමු. මුලින් බඩු ටික නැස්ති කරගත්තා. ටවුන් එකට ඇවිල්ලා සල්ලි වගේක් දාන්න තිබ්බා. ඉතින් ඒ ටික දැම්මා. දැන් ඉතින් යන්න පිටත් වුණා. බ්‍රෙක්ෆාස්ට් එකත් ගත්තා. දැන් ඉතින් අපි යන ගමන් මේ තියෙන්නේ කුරුණෑගල. හැමෝම දන්න කුරුණෑගල ඇතුගල. අද අපි මුලින්ම යන්නේ බූබුගේ බැච් ෆ්‍රෙන්ඩ් ඩොක්ටර් ජනිත්ව බලන්න. මේ තියෙන ඩොක්ටර් ජනිත්ගේ PP ඒරියා එක හරිම ලස්සනයි, හරිම කාම්. ඩොක්ටර් ජනිත් ඒ වෙලාවේ ට්‍රීට්මන්ට් එකක් අතර දුර හිටියේ. ඊට පස්සේ මමත් පොඩි ට්‍රීට්මන්ට් එකක් ගත්තා. ඊට පස්සේ අපි ඩොක්ටර් ජනිත්වත් එකගෙන දැන් යන ගමන් ඉන්නේ ලන්ච් එක ගන්න. අද අපි ලන්ච් එක ගන්න ආවේ ෆයර් ප්ලේට් කුණ්ඩසාලේ අවුට්ලට් එකට. ඇත්තටම හරිම ලස්සන ප්ලේස් එකක්. ඒ වගේම කස්ටමර් සර්විස් එකත් ඇත්තටම හොඳයි. හරි හොඳ කස්ටමර් සර්විස් එකක් තියෙන ෆයර් ප්ලේස් සාලේ අවුට්ලට් එකේ. ඒ වගේම කෑමත් හරිම රසයි. ඉතින් මම ඔයාලට පෙන්නන්නද මෙයාලගේ අවුට්ඩෝර් ඒරියා එක. බලන්නකෝ, වෙනස්ම කන්සෙප්ට් එකකට හදපු මම දැකපු ලස්සනම ගාඩන් එක තියෙන්නේ මේ රෙස්ටුරන්ට් එකට. ඔයාලම බලන්නකෝ, හරිම ලස්සනයි. ඉතින් අපි අවුට්ඩෝර් ඒරියා එකේ ලන්ච් එක ගන්න හිතුවාට චුට්ටක් අවුව වැඩි. ඒ නිසා අපි ඉන්ටීරියර් එකට යනවා අපේ ලන්ච් එක ගන්න. ඒක දාලා දැන් අපි කෑම එක ගෑනකම් බලාගෙන ඉන්නවා. හරිම බඩගින්නේ. ඔන්න ආවා අපේ කෑම එක. අපි ගත්තේ Thai seafood rice එකයි, chicken and prawns fried rice එකයි. ලන්ච් එක අරගෙන අපි පිටත් වුණා යන්න. ඇත්තටම යන්න තැනක් හිතලා තිබුණේ නැහැ හරියට. මොකද අපිට තිබ්බ ටයිම් එක හරි සීමිතයි. ඒ නිසා අපි ඩොක්ටර් ජනිත්ගෙත් වැඩ ටික ඉවර වෙලා අපොයින්ට්මන්ට්ස් ටික ඔක්කොම ඉවර වෙලා එනකොට චුට්ටක් දවල් වුණා. ඒ නිසා අපිට යන්න තීරණය කරගත්තේ හරිම ලස්සන තැනකට. මේ ඔයාලට මම තැන පෙන්නන්නම්. මේ මහවැලි ගඟේ එක් ඉසව්වක්. මං හරියටම තැන දන්නේ නැහැ. ඒ වුණාට හරිම ලස්සන තැනක්. මේ පරිසරය හරිම ලස්සනයි. ලොකුවට ප්ලෑන් කරේ නැති වුණාට බලන්නකෝ අපි ආදාව ප්ලේස් එක. ඇත්තට මාරම ලස්සනයි. ස්වභාව ධර්මයේ හරි ලස්සන තැනක්. මේ ඉන්නේ අපි මහවැලි ගඟේ එක් ඉසව්වක. වැස්ස කාලට නම් ඉතින් මේ හරියට එන්න බැරුව ඇති. හැබැයි ඒ වුණාට හරිම ලස්සන පරිසරයක් තියෙන්නේ. බලන්නකෝ, ඈතින් පේන ගස්, මහවැලි ගඟ හරිම ලස්සනයි. ඒත් එක්කලා අපි ආවේ හවස් වරුවේ නිසා ඉර බැහැගෙන යන වෙලාවේ මීදුමත් එක්ක හරිම සීතල, හරිම ලස්සන තැනක්. මට හම්බුණා යාළුවෝ දෙන්නෙකුත්. අපි දැන් සින්දුවක් කියන්නේ කියලා හිතාගෙන ගිටාර් එක අරගෙන එන්න ගියා. ඉතින් එහෙනම් අහලා බලන්නකෝ සින්දුවකුත්. කලුවර වැටෙනකොට අපි පිටත් වුණා. මට ඒ වෙලාවේ නම් වීඩියෝ ක්ලිප් එකක් ගන්න බැරුව ගියා. දැන් නම් ඉතින් ගෙවදරට ගොඩාක් ලං වෙලා ඉන්නේ. දැන් අපි එනකන් ගෙදර බලාගෙන ඉන්නවා කෙනෙක්. මේ ඉතින් මං එනකන් දවස පුරාම ගෙදරට තනියම බලාගෙන හිටපු කෙනා. දැන් ඉතින් මං යන්න ඕනේ මෙයාව සනසන්න. එහෙනම් අපි ඊළඟ දවස් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි.